සකල වේදි හදාගන්න. පස්වට හදාගන්න 6 හදාගන්න. ග්‍රවුන්ඩ් එකේ ඉන්න අපි අත් කරලා ඒක හදාගන්න. කොල්කි මන්දිද? 7 6 නේද? ග්‍රවුන්ඩ් එකේ. ඔයාලා ඔය අටේ පන්ද ගන්නද? ඒක මම මේ හදාගන්න. අනේ ඒක තනියෙන් ගන්න. දර්ශන පතන්නන් ඔබ සියලු දෙනාටම සුභම සුබ දැසනක් වේවා කියා ගෞරවනීය ස්වාමීන් වහන්සේගෙන්ද ගරු කන්‍යා සභ්‍යගෙන්ද ගරු විදුහල්පතිතුමියගෙන්ද නියුක්ත විදුහල්පතිතුමන්ලාගෙන්ද අදරු මඩොල්ලේ ගුරු මෑණිවරුන්ගෙන්ද පියවරුන්ගෙන්ද සහෝදර ඔබ සමගින්ද අවසරයි ශීතලයි තුෂාරාතරේ අකුරු ඇහිදෙන්ට කිරතුන්දුබ දිසපාමුක්ති මගේ දිවියේ එවි කළ මන්පෙත් නහබුලවකට ඒ නහබුලෝකේ ලෝකෙ තනි වෙන්න අපි සමග රොද බැඳ සිටියේ අපේ මේ ආචරණීය පාසල එසේ නම් අද දින අපේ පාසලට සුවිශේෂී වූ දවසක් ඒ තමයි අද මැතිව් සබිමානව 91 වන සංවත්සරයේදී තිබෙනවා. ඉතින් මම අද ඔයාලට අපේ පාසලේ ඉතිහාසය ගැන තොරතුරු ඉදිරිපත් කරන්න සූදානම් වෙලා ඉන්නවා. කතාව ඉදිරිපත් කිරීමට සුබන සර්ලාට ආරාධනා කරමි. First of all, I invite Subhanu to address us with morning thought speech. முதலாவது நிகழ்வாக நற்சிந்தனையொன்றை முன்வைக்க வருகிறார் சுபானு. සුබ උදෑසනක් වේවා ඔබ සියලු දෙනාටම ගෞරවනීය ස්වාමීන් වහන්සේගෙන්ද ගරු කන්‍යා ශෞරියගෙන්ද විදුහල්පතිතුමියගෙන්ද නියෝජිත විදුහල්පතිවරුන්ගෙන්ද ගුරු මෑණිවරුන්ගෙන්ද පියවරුන්ගෙන්ද සහෝදර ඔබ සමගින්ද අවසරයි. අද දින අප පාසලේ 91 වෙනි සංවත්සරයේ දිනය නිමිති කරගෙන මට අද කතා කරන්න තියෙන්නේ කළගුණ සැලකීම ගැන. අප ප්‍රදේශයේ විශාල පාසල් සංඛ්‍යාවක් අතරින් කැපී පෙනෙන පාසලක් ලෙස අපේ පාසල හිතන්න පුළුවන්. අපේ පාසල අප ප්‍රදේශයේ ඇති එකම ද්විභාෂා පාසලයි. අප පියස් පාසල ඉදිකිරීමට මෙම ඉඩම ලබා දී ඇත්තේ මැතිව් රාජපක්ෂ මැතිතුමා. අපි එතුමාට බොහෝ ණය ගැති. එතුමා අප පාසලේ එතුමා නොහිටින්න අපට ඉගෙනීමට පාසලක් නැහැ. අපේ එතුමාට සදා ණය ගැති. අප පාසල මා හදවත පාසල ඉදිකිරීමට මුල් වූ මැතිව් රාජපක්ෂ මැතිතුමනි ඔබතුමාට මා මේ අවස්ථාවේදී ඉතා කෘතඥ ස්තුතියන් දෙනවා. ස්තුති. எனது செல்லப்பிராணி என் செல்லப்பிராணி கிளி கிளிவின் பெயர் சிந்து சிந்துவின் பெயர் சிவப்பு நிறம் அது ஒரு அழகான பறவை. நன்றி. ස්තුතියි ධර්මදේවා කීර්ති මම මෙන්න මෙහෙම තමයි අද පාසලේ ඉතිහාසය පටන් ගන්න සූදානම් වෙන්නේ. ඉස්සෙල්ලාම අපි පාසලේ ඉතිහාසය ගැන දැනගමු. මාස්ටර්ලාගේ ශාස්ත්‍රඥ භූෂා මහාවිද්‍යාලය උත්තර දකුණු පළාතේ මාස්ටර් විශ්වවිද්‍යාලය මේ පොඩියන්නේ පොළොන්නරු නගරයේ තමයි අපේ මේ ආශ්‍රමීය විද්‍යාලය තියෙන්නේ. මේ පාසල හොයිට ආසන්න කාලයක් කුසේ දරාගෙන සිට ලේඛී කරපුවා පහදා වඩා ගනු ලැබුවේ අම්මා විසිනි. කැතතුණු අතග අතපය අදකුද නොකර අපට මේ ලෝකයේ දක්වනු ලැබුවේ අම්මා තාත්තා විසිනි. අපගේ දුක සැප බලමින් අපට රැකවරණය සලසමින් අවශ්‍යතා සපුරමින් වයස 100ක් නෙමෙයි. මොකද මේ පාසල ආරම්භ කළා තියෙන්නේ 1934.
ආරම්භ කරලා තියෙන්නේ ඉංග්‍රීසි මාධ්‍යයෙන් අධ්‍යාපනය ලබා දෙන මිශ්‍ර පාසලක් වශයෙන්. කියන්නේ ගෑල් ළමයි පිරිමි ළමයි දෙගොල්ලම ඉගෙන ගන්නවා. අධ්‍යාපන දෙන මාධ්‍යය උනේ ඉංග්‍රීසි මාධ්‍යය. ඒතකොට ලංකාවේම මේ පාසල් අධ්‍යාපනය කියන එක ආරම්භ කරන්න ප්‍රධාන හේතුවක් උනේ බටහිර ජාතීන්ගේ පැමිණීම. කියන්නේ පෘතුගීසි, ලන්දේසි සහ ඉංග්‍රීසි. විශේෂයෙන්ම ඉංග්‍රීසි පාලන සමයේ රට පුරා මේ වගේ පාසල් අධ්‍යාපනය කියන එක ව්‍යාප්ත වුණා. ඊට කලින් ඔබ දන්නවා අපේ අධ්‍යාපන ආයතනය උනේ පන්සල. ගමේ පන්සල් අධ්‍යාපනය තමයි පන්සල සහ පිරිවෙනෙන් තමයි අධ්‍යාපනය දුන්නේ. ඒ මව් භාෂාවෙන් අධ්‍යාපනය දුන්නේ. ඒකට මේ බටහිර ඉංග්‍රීසියෙන්ගේ පාලන කාලේ අධ්‍යාපනය දුන්නේ ඉංග්‍රීසි මාධ්‍යය. බොහෝ දුරට ඉගෙන ගන්න පුළුවන් උනේ මුදල්ගේ වියදම් කරන්න පුළුවන් සල්ලි තියන අයට විතරයි. ඒතර මේ පාසලේ මුලින් අධ්‍යාපනය ලැබලා දීලා තියෙන නොමිලේ නෙමෙයි මුදල් අය කිරීමකින් තමයි අධ්‍යාපනය දීලා තියෙන්නේ. ඒතර ඉංග්‍රීසි මාධ්‍යයෙන් අධ්‍යාපනය දීලා තියෙනවා. ඒතර එහෙම වුණත් මේ ග්‍රාමීය විශාල පිරිසකට අධ්‍යාපනය ලබන්න හැකියාව ලැබිලා තියෙනවා මේ පාසල ආරම්භ කිරීම නිසා. ඒතර එතෙන්දී මේ පාසල ආරම්භ කරන්න මූලිකත්වය අරගෙන තියෙන්නේ කැවලිය ඩොන් මැතිව් රාජපක්ෂ කියලා මේ කතෝලික ආගමික කියන්නේ ක්‍රිස්තු භක්තිකයෙක් මේ ප්‍රදේශයේ වැවිලි කර්මාන්තයේ ඉදිච්ච පුජ්‍යලෙක්. ඒතර එතුමා සිහි කිරීම තමයි අද දින විශේෂයෙන්ම සිද්ධ වෙන්නේ. ඒතර මේ පාසල එහෙම ආරම්භ වෙලා මේක 1963 වර්ෂයේදී රජයට පවරගෙන තියෙනවා. ඒතර ඔය යුගයේ වෙනකොට නිදහස් අධ්‍යාපන ප්‍රතිපත්ති ක්‍රියාත්මක වෙලා මව් භාෂාවෙන් අධ්‍යාපනය සැමට ලබා දෙන්න කවුද කටයුතු කරේ CWW කණ්ණංගර. එතුමාගේ අධ්‍යාපන ප්‍රතිපත්ති ක්‍රියාත්මක වීමත් එක්ක ඔය පෞද්ගලික අංශයේ කියන්නේ මේ කතෝලික සභාවන් විසින් පවත්වාගෙන ගියපු බොහෝ පාසල් රජයට පවරගත්තා. එතකොට තවත් සම්දිස්ථානයක් තමයි මේ ඉස්කෝලේ 2009 වර්ෂයේ මෑත කාලේ 2009 වර්ෂයේ තමයි මේ පාසලේ උසස් පෙළ කලා විෂය ධාරාව ආරම්භ කළා තියෙන්නේ. ඒකම මේ පාසල 1C වර්ගයේ පාසලක් වුණා. පාසල් වර්ග කීපයක් තියෙනවා දැන් වර්ගීකරණය අනුව 1A, 1B, 1C, 2 වර්ගයේ සහ 3 වර්ගයේ. එතකොට 1C පාසල් කියන්නේ උසස් පෙළ කලා සහ වාණිජ්‍ය විෂය ධාරා ඒ දෙකෙන් එකක් හෝ තියෙන පාසල්. එතකොට තවත් විශේෂ සිද්ධියක් තමයි 2017 වර්ෂයේ කලින් හිටපු විදුහල්පතිතුමා සෙනෙවිරත්න විදුහල්පතිතුමා ඉන්නකොට මේ පාසලේ උසස් පෙළ වාණිජ්‍ය විෂය ධාරාව ආරම්භ කළා තියෙනවා. එතකොට අපි ඉගෙන ගන්න කාලේ පවා මේ ඉස්කෝලේ නම තිබුණේ දෙනියාය කලාපේම විනය ගරුක ශිෂ්‍යයෝ ඉන්න පාසල විදියට. කියන්නේ විනය අතින් උසස්ම පාසල. ඉතින් අපි ඉගෙන ගන්න කාලේ ඔය වගේ උදේ රැස්වීමේ බෙරළපාද ඉස්කෝලේ ඉන්නකොට ඒ ඉස්කෝලේ විදුහල්පතිවරු ගුරුවරු කතා කරනකොට කියන දෙයක් තමයි ඔබලත් අර දෙනියාය ශාන්ත මැතු විද්‍යාලයේ දරුවෝ වගේ වෙන්න. ඒ වගේ විනයගරුක දරුවෝ වෙන්න. ඒකට මේ ඉස්කෝලේ නම ගිය අංක 1 තමයි අතීතයේ විනය, ශිෂ්‍ය විනය. දෙවෙනි එක තමයි ක්‍රීඩා. ක්‍රීඩා අතින් විශේෂයෙන්ම ඔය මෑත කාලයේ පහුගිය කාලේ සමස්ත ලංකා ජයග්‍රහණ ලැබුවෝ වොලිබෝල් තරඟ වලින් එහෙම ක්‍රීඩාවෙන් උසස් තැනට හිටපු පාසල. તો දැන් එන්න ඔබ දන්නවා ඔබේ ළඟ විනය මොන මට්ටමේද දැන් තියෙන්නේ කියලා. ඔබේ දැන් පොඩ්ඩක් රැවුල අත ගාලා බලන්න මූණේ ශාන්තමෙතු විද්‍යාලය හා පැත්තේ තියෙන රාජපක්ෂ විද්‍යාලයත් එතුමාගේ නමේ කෑල්ලකින් නම් කළා. ඒක කලින් නම් කළා තියෙන්නේ රෝමානු කතෝලික විද්‍යාලය කියලා. එතුමා තමයි මේ ඉඩම් දීලා මේ පාසල් දෙකම ආරම්භ කරලා තියෙන්නේ. ගමේ දුවා දරුවන්ට උසස් අධ්‍යාපනයක් දීලා අධ්‍යාපනයේ ඉහළම තැනකට යන්න අවස්ථාව එතුමා දීලා තියෙනවා. ඉතින් අපිත් මෙතනින් ගන්න ඕන ජාති ආගම් ભેද නැතුව එතුමා කතෝලික ආගම ඇදහුවත් අද වෙනකොට මේ පාසලේ වැඩි සංඛ්‍යාවක් ඉන්නේ බෞද්ධ දරුවෝ. ඒකට අන්නේ ජාති ආගම් ભેද අතහැරලා ජාතික සමගිය වර්ධනය කරන්න තියෙන මේ අපේ ප්‍රදේශයේ තියෙන එකම පාසල. ශාන්ත මැතිව් දී භාෂා. ඒ කියන්නේ සිංහල මාධ්‍යයෙන් ඉගෙන ගන්නවා, දමිළ මාධ්‍යයෙන් ඉගෙන ගන්නවා. සිංහල දරුවෝ ඉන්නවා, දමිළ දරුවෝ ඉන්නවා, හින්දු ආගම අදහන අය ඉන්නවා, කතෝලික ආගම අදහන අය ඉන්නවා, බෞද්ධ ආගම අදහන ඉන්නවා, මුස්ලිම් ආගම අදහන කියන්නේ මුස්ලිම් ජාතියේ ඉස්ලාම් ආගම අදහන ගුරුවරු ඉන්නවා. සියලුම ආගම් නියෝජනය වෙන පාසල. ඒකට ජාතික සමගියේ ගොඩනගන්න පුළුවන් හොඳම තැන.
එහෙම වෙලා අපේ පාසලේ අර දැක්මට ළඟා වෙන්න ඔබ සැමට ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් මහත් නිහඬ වෙනවා. ඒ වගේම පාසලේ නියෝජ්‍ය විදුහල්පතිවරුන්ගෙන් සහ සියලුම ගුරු භවතුන්ගෙන් අවසරයි. ආදරණීය දුවේ පුතේ අද ඊයට තියෙන රැස්වීම අද දවසේ විශේෂයෙන් පවත්වන්නේ අපේ පාසලේ සංවත්සර දිනය සමරන්න. එතකොට පාසලේ සංවත්සර දිනය අපි මතක තියාගන්නට ඕනේ. කවදද පාසලේ සංවත්සර දිනය? කවදද පාසලේ සංවත්සර දිනය? සැප්තැම්බර් 21 ඉරිදා දවස නිසා තමයි අපි ඉස්කෝලේ නැති දවසක්නේ. ඒ නිසා තමයි අපි අද දවසේදී මේ දිනය සමරන්නේ. එතකොට 1934 සැප්තැම්බර් 21 වෙනිදා. එතකොට මේ පාසල ආරම්භ කළ තියෙන මැතිව් රාජපක්ෂ ශ්‍රීමතාණන් විසින්. එතුමා තිබුණ විශේෂ නාමයක් චැවලිය මැතිව් රාජපක්ෂ මැතිතුමා. එහෙමයි හඳුන්වන්නේ. එතකොට එතුමාගේ නිවස පිළිලා තිබුණේ අන්න පේන ලොකු මාර්ගයක් තියෙන ඒ ආසන්නයේ. එතන නිවසේ ඉඳලා එතුමට අවශ්‍ය වුණාලු තමන්ගේ නිවසට පේන විදිහට පල්ලියක් පාසලක් තමන් ඉදි කරන පාසලක් පේන්න. ඉතින් ඒ වගේම ඒ කාලේ ඊටාම පැරණි සමාජයේ තිබුණා ගෑනු ළමයි ඉගෙන ගන්න නැහැ කියලා මතයක් තියෙනවා. ඉතින් කොහොම හරි පාසල් තිබුණ නැති නිසා කවුරුවත් අධ්‍යාපනය පැත්තට යොමු වෙලා නැහැ නේද? ඉතින් එතකොට එතුමාට අවශ්‍ය වුණා මේ නිකරුණේ කාලය ගත කරන දරුවන්ව අධ්‍යාපනයට යොමු කරන්න. එතුමා දැක්කා බොහොම කුසලතා තියෙන දරුවන් තැනින් තැන නිකරුණේ කාලය ගත කරනවා. ඊට පස්සේ එතුමාට හිතුණා පාසලක් විදිහට ආරම්භ කරන්න. දෙනියාය රාජපක්ෂ විද්‍යාලයේ රෝමානු කතෝලික විද්‍යාලයේ ආරම්භ වෙලා තියෙන මේ විදිහට. දැන් දෙනියාය රාජපක්ෂ විද්‍යාලයට අවුරුදු 127ක් විතර වෙනවා. 127ක් විතර. ඒ පාසල ආරම්භ කළායින් පස්සේ මේ පාසල ආරම්භ කළා තියෙන්නේ. පල්ලිය ආරම්භ කළා තියෙනවා. පල්ලිය ගොඩනැගිලි ඉදි කරලා තියෙනවා. ඊට පස්සේ තමයි මේ පාසල හදලා තියෙන්නේ. ඒතර මේ පාසල හදලා වසර 91ක්. එතකොට පස්සේ කාලෙකදී මේ එතුමා සිහිවීමට තමයි මේ පාසල දෙනියයි ශාන්ත මැතිව් කියලා නම් කරලා තියෙන්නේ. ඒ වගේමයි එතුමාගේ නම ඉදිරි කොටසින් නම් කරලා තියෙනවා දෙනියයි රාජපක්ෂ කියලා. එතුමා විසින් ආරම්භ කරන ලද අනෙක් පාසල. විවිධ පිළිගත් ක්ෂේත්‍රවල ඉහළම තැන ඉන්න දකින්න කැමැත්තක් දැක්වුවා. ඒ වගේමයි අද වුණත් දෙනියයි ශාන්ත මැතිව් විද්‍යාලයේ ඉගෙන ගත්ත ආදිශේක් පැරණිම ආදිශේක් ගත්තොත් එයාට හොඳට ඉංග්‍රීසි කතා කරන්න පුළුවන්. ඒක විශේෂ පාසලක් විදියට එතුමා බලාපොරොත්තු වුණු දෙයක්. ඉතින් ඇත්තටම මේ වෙනකොටත් විද්‍යාර්ථීන් හොඳ තැනක තියෙන පාසලක් විදියට අපේ පාසල හඳුන්වනවා කලාපය තුල. ඒ වගේම මතක තියාගන්න අපි ඒ නම එදා තිබුණු නම අදටත් ආරක්ෂා කරගන්න අපිට ඒ අනුව ආයුතු නේද? මේ දක්වා ඒ පවුලේ අය ඒ මහත්මයා ඇතුළු ඒ දානපතින්ගේ පවුල් වලට දේවාශිර්වාදයේ පතලා තමයි අද දවසේදී මේ මල් පූජාවක් මේ යාඥාමේ ඒ වගේම විවිධ ආගමික මෙහෙයන් අපි අද දවසේදී අපි සිදු කරනවා. දැන් අපි කරන්නට යන්නේ පිටුණු ආගමික වතාවක් කරන්නටයි යන්නේ. බෞද්ධ ආගමික වතාවක් අපි අල්ලාදි කරා. දැන් හින්දු ආගමික වතාවක් දැන් ඉන්නේ. දැන් අපි පිටුණු ආගමික වතාවක් තමයි අපි කරන්නට යන්නේ. ඉතින් මේ මොහොතේදී මම ඔබගෙන් කාර්මික ඉල්ලා සිටිනවා. දරුවෙක් ගුරුතුමෙක් හැටියට අපි ඇත්තටම ස්තුති පූජාවක් ස්තුතිවන්ත වෙමු. මේ මහත්මයා හොඳ හිත තිබෙන මේ මහත්මයා එදා අපිට මේ පාසල දුන්න නිසා තමයි ඔබ මා අපි ඔක්කොම මේ පාසල් මාතාව යටතේ ඒ පාසල් භූමියේ අපි ඉගෙනුම ලබන්නේ. ඒ නිසා දෙවියන්ට අපි ස්තුතිවන්ත වෙනවා. මේ මල් මිටක් මෙතුමාගේ මේ ස්නෝන් කොට මත තබලා අපි අදහන ආගම ගාතාවක් හරි කියලා පෞද්ගලිකව ඔබට ස්තුතිවන්ත වෙන්නට පුළුවන් මේ ආගමික වතාවේ ඉවරනට පස්සේ. ඒ නිසා ඉවසීමෙන් මේ පොඩි වෙලාවක් මල් ටික අපි තබාගෙන මල් ටික අපි තබාගෙන ඉන්න මම කියනකොට පොලිම ඇවිල්ලා මෙතන කියන්නත් පුළුවන්. හරි. ඉනි විශේෂයෙන්ම අද දවසේදී මේ අපි කරන්නට යන මේ මල් පූජාව ඔබ වහන්සේ ආශිර්වාද කරන්න අද දවසේදී අපගේ පාසල් පවුල මේ මොහොතේදී මෙතුමා වෙනුවෙන් මෙතුමාගේ ආත්මය වෙනුවෙන් කරන මේ යාඥාවට ඔබ වහන්සේ
සවන් දුන මැනව යාඥා කරම්ම සර්ව පරාක්‍රම දෙවී ස්වාමීනි අපගේ ජීවිතය ආරක්ෂක යානනි අපගේ දයාබර ගැලුම් කරුවානනි අපගේ හෘදයෙන් විශ්වාස හා බලාපොරොත්තු වන ඔබ වහන්සේගේ නොවටිනා සේවකයා වන මා ඉටු කරන මේ කාර්යය දෙස ඔබ වහන්සේගේ කරුණා නේත්‍ර යොමු කළ මැනව ඔබ වහන්සේගේ පූජා ප්‍රසාදීවරයා ඇතුළු වූ මේ ස්ථානය විශේෂයෙන්ම මේ මිහිදන් කරලා තිබෙන අපගේ සහෝදරයාගේ මේ බී.එන්. රාජපක්ෂ මේ මහත්මයාගේ මේ ස්ථානය පෞකසලින් නිදොස් වී පරිශුද්ධ වී ඔබ වහන්සේ විසින්ම ආශිර්වාද කරනු ලැබේවා. මෙහි වළනු ලැබ සතපන ඔබ වහන්සේගේ විශ්වාසිකයන් වන අපගේ බී.එන්. රාජපක්ෂ නැමැති මෙතුමාගේ ආත්මය ඔවුන්ගේ මළව සිරුර ඔබ වහන්සේ ජීවතුන්ගේ හා මළවුන්ගේ නඩු වැදෑරීමටත් මෙලොවට වඩින මේ මහා Para petinggian, petinggian. Iya lo kamu gian. Ada. මේ පුතා ගුරුවරු ටික මාල් කරලා ගෞරවය දක්වලා හරියට ඒ පොලිම අටක් කරනවා. Arme. Tira ipetin yan. Ipetin. Ipetin yan. Ini. Kami hatuin nanti yang kamarnya. Yang hatuin nanti yang itu. Miming, yang hari ini. Lasan tapi yang lagi. Udah hari intian tau. Udah hari intian. Udah hari. Ada udah ini dia. Nah. Ikat lagi pada kina, kina mari pada ini. ඉවෙන්ට් එකට